ආයුබෝවන් සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් හැමෝටම මම අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් ගෑලරි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ හිමිකරු මම සමන්ත ඉතින් අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් ගෑලරි පුද්ගලික සමාගම කියන්නේ අපේ ප්‍රදර්ශනාගාරයේ පිහිටා තිබෙන්නේ මාතලේ අලු විහාරයේ ඓතිහාසික මාතලේ අලු විහාරයේ පන්සලට ආසන්නයමයි මේ අඩි 66කින් විදුත් දිග මහල් ගොඩනැගිල්ලක අපේ ප්‍රදර්ශනාගාරයේ පිහිටා තිබෙන්නේ A9 මාර්ගයේම. ඉතින් අද මම ඔයාලට පෙන්වන්නට යන්නේ අපේ අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් ගෑලරි ආයතනය මේක ෂෝරූම් එකක් තවත් එක ෂෝරූම් එකක් විතරයි කියලා බොහෝ අය හිතනවා ඇති. ඉතින් මම අද පෙන්වන්නට යන්නේ අපේ ෂෝරූම් එක කොයිතරම් යුනික් අයිටම්ස් තියෙනවද. ඒ වගේම ඔබට මෙතනින් අපි මුලින්ම ලබා ගන්න පුළුවන් බාණ්ඩ මොනවද කියන එක අපි මුලින්ම අපි උඩින්ම පටන් ගමු. අපි අපේ උඩම තට්ටුවට ආයුබෝවන් කියලා හැමෝටම පිළිගන්නවා. මේක හෑන්ඩ් පේන්ට් එකක්. මේ ඩිජිටල් වෝල් ආර්ට්. ඉතින් ඔහම යනකොට අපි පේන මේ අපේ අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් ගෑලරි ආයතනය කියන්නේ පුද්ගලික සමාගම කියන්නේ මේක අපිටම යුනික් අපිටම ආවේනික අයිටම්ස් බොහොමයක් තියෙන තැනක්. මේක තවත් එක ප්‍රදර්ශනාගාරයක් විතරක් නෙවෙයි, ගෘහභාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් විතරක් නෙවෙයි. අපේ නොයෙක් විදිහේ නිර්මාණාත්මක භාණ්ඩ රාශියක් තියෙන තැනක් තමයි අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් ගෑලරි පුද්ගලික සමාගම කියන්නේ. මම අද ඔයාලට ඒක ඔප්පු කරලා පෙන්නන්නම්. ඉතින් පටන් ගමු. මේ රස්ටික් දිවාන් එකක්. මේක ඔයාලට පේනවා අපි ගිටාරයක් තමයි මේ විදිහට මේ වොච් එක කරලා තියෙන්නේ. ඉතින් මියුසික් ලවර් කෙනෙකුට තමන්ගේ වොච් එක ගිටාරයක් විදිහට යූස් කරන්න පුළුවන්. මම අපේ අයිටම්ස් එකින් එකට වෙනස් වෙනින් ගුරුම් බලන්න. ඊට පස්සේ ගිහපම මේ ඩයිනින් චෙයාර් එක ටේබල් එක මේ ඩයිනින් ටේබල් එක 8 chairs ඩයිනින් ටේබල් එකක්. මේක මේ විදිහට ඉඩ අඩු තැනකට යූස් කරන්න පුළුවන් විදිහ එකක්. අපේ bedroom set, dining and living room furniture, office furniture, antique handcraft, gift item. ඊට අමතරව ඔයාට අවශ්‍ය ඕනෑම නිර්මාණයක් අපි කස්ටමයිස් ඕනම විදිහකට කරලා දෙන්න අපි සැදී පැහැදී ඉන්නවා. ඒක අවිවාදයෙන් අපි මතක් කරනවා. මේ තියෙන්නේ කින් සයිඩ් බෙඩ් එක. මේකේ බෙඩ් සයිඩ් දෙකක් දෙපැත්තෙන් එනවා. දෙපැත්තෙන් ඩ්‍රෝයර්ස් එනවා. මේ අපි අලුත්ම කරපු නිර්මාණාත්මක වැඩ. පපායා මිරර්. ආටිලි ගන්න එක. මේකත් අපේ අලුත් නිර්මාණයක්. මේ චෙයාර් සෙට් එක මේක අන්කොමන් වගේම තමයි. මේක ප්ලාස්ටික් කරලා තියෙනවා. අර වෙනම තේකලියෙන් ප්ලාස්ටික් කරලා තියෙන. ඒ වගේ මේ ඩිසයින් එක ගොඩක් අපේ ළඟ තියෙන ගොඩක් අන්කොමන් ඩිසයින් බොහොමයක් මම කියේ හැමතැනම තියෙන කොමන් ඩිසයින් වලට අමතරව නෙමෙයි අපි එක්තරා වෙනස් විදිහක නිර්මාණාත්මක ගෘහ භාණ්ඩ අලෙසලක විදිහට තමයි අපේ අලෙසන පවත්වාගෙන යන්නේ. මේක ලක්සරි ටේබල් එකක්. 6 chairs. gold color. මේකත් හරි comfortable. import table එකක්. ඊට අමතර sofas. sofa collection එකක්. අපේ අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් ගෑලරි පුද්ගලික සමාගම පිහිටා තියෙන්නේ මාතලේ අලු විහාරයේ ප්‍රදේශයේ. මාතලේ අලු විහාරයේ පන්සල ආසන්නයේමයි. ඔබ දඹුල්ලේ ඉඳන් එනවා නම් පන්සල පහුවිලා කෙටි දුරක් මීටර් 100ක් 200ක් වගේ එනකොට වම් පැත්තෙන් අපේ ප්‍රදර්ශනාගාරයේ පිහිටා තිබෙනවා. එහෙම නැත්නම් ඔයා ඔබ එන්නේ මාතලේ ප්‍රදේශයේ ඉඳලා නම් අපේ ප්‍රදර්ශනාගාරයේ මේ 9 මාර්ගයේ මෙතන පෙරේම් අපිට දිරින් තියෙන PNS එක පෙරේරා ඇන්සන්ස් එක මෙතන
මන්දන්ඩාවල් කීල්ස් ආයතන කීල්ස් එක පහ වුණාම මීටර් 100ක් වගේ යනකොට තමයි ප්‍රදර්ශනාගාරයේ දකුණු පැත්තෙන් දැක ගන්න පුළුවන්. මේ සෝෆා කලෙක්ෂන් එක. සෝෆා කලෙක්ෂන් එක කියන්නේ මේ දැනට තියෙන සෝෆා කලෙක්ෂන් එක. ඔයා එන දවසට මේ වනේ මේ ඊට වඩා වෙනස්ම හාත්පසින්ම වෙනස් බොහොම නිර්මාණ රාශියක් තියෙයි අපේ ප්‍රදර්ශනාගාරේ. මම කියන්නේ අද හෙට આવොත් මේ ටික තිබුණාට ඔයා තව මාසෙකින් එනකොට තියෙන මේ දේවල් නෙමෙයි. මේක සම්පූර්ණයෙන් වෙනස් වෙලා වෙනස් විදිහේ නිර්මාණාත්මක දේවල් ටිකක් තමයි තියෙන්නේ. මොකද අපි අපේ කස්ටමර්ස්ලාට දෙන්නේ අපිටම යුනික් අපිටම යුනික් අයිටම්ස් බොහොමයක් අපි ඒ අපිට යුනික් නිසාම අපි ඒ ටික අපි ඒකේ සීමිත ප්‍රමාණයක් විතරයි අපි නිෂ්පාදනය කරන්නේ අපේ අයිටම් එකක්. මොකද බෙඩ් එක ගන්න ඒ බෙඩ් එකේ 100ක් 200ක් අපි නිර්මාණය කරන්න සමහරට එක අයිටම් එකක් එක වාරයක් පමණයි ගොඩක් අයිටම් නිර්මාණය වෙන්නේ. අපෙන් බාණ්ඩ මිලදී ගත්ත කස්ටමර්ස්ලා දන්නවා. ඇත්තටම තමන් ගත්ත දැනටත් සමාන අවුරුදු 2කට 3කට කලින් ගත්ත නිර්මාණය අදටත් කොහෙවත් දැකලවත් දකින්නවත් නැති නිර්මාණයක් තමන් ළඟ තියෙනවා කියන එක ඒ කස්ටමර්ස්ලා දන්නවා. ඒක මම අවිවාදයෙන් සඳහන් කරනවා. මොකද අපිටම ආවේනික අපිටම අපෙන්ම බාණ්ඩ මිලදී ගන්න කස්ටමර්ස්ලා පිරිසක් ඉන්නවා. මොකද අපි ඇත්තටම නිර්මාණය කරන්නේ එක ප්‍රීමියම් ලෙවල් එක ලක්ෂරි ලෙවල් එක ලක්ෂරි කොට මේක මේ අහස උසට මිල ගණන් නාගින ලක්ෂරි ඒ කතන්දරේ නෙමෙයි. සාමාන්‍ය කෙනෙකුට පවා දරන්න පුළුවන් මුදලකට ඉතා ලක්ෂරි ඊටම ප්‍රීමියම් ක්වොලිටියේ ඉතා උසස් තත්ත්වයේ ගෘහ භාණ්ඩ ඇතුළු නිර්මාණ රාශියක් තමයි අපි ළඟ තියෙන්නේ. මේක සිම්පල් චෙයා සෙට් එකක්. ඔයාලට පේනවා මේ බිත්තිවල පවා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ප්‍රදර්ශනකාරයෙකුට ගියොත් ඔයාලට බලන්න තියෙන්නේ බිම බලන්න විතරයි. නමුත් අපේ එහෙම නැහැ. අපේ බිත්තියක් පවා අපේ බිත්තියේ සෙවිලිම බැලුවත් කොහේ බැලුවත් ඔයාලට තෙන්නේ මොකක් හරි නිර්මාණයක්, අලුත් නිර්මාණයක්, ඔයා නොදකපු නිර්මාණයක්, බොහෝ පිරිසක් නොදකපු නිර්මාණ තමයි අපේ ළඟ තියෙන්නේ. ඒක මං කලිනුත් කිව්වා ඔයාලට. ඉතින් ඇත්තටම අපි මේ ෆස්ට් ෆ්ලෝර් එකේ අපි යනවා යටට. අපි ඊට උඩම තට්ටුවේ. ඉතින් ඔයා ඔයා ඉන්නේ ඔයා ඇතුල් වෙනකොට අපිට හම්බ වෙන අපේ ෆස්ට් ෆ්ලෝර් එකේ. ඔයා මෙතෙන් තමයි ඇතුල් වෙන්නේ මුලින්ම. ඔයාට නිදන කාමර කට්ටල නම් කෑම් මේස කට්ටල අවශ්‍ය නම් කෑම් මේස කට්ටල, නිදන කාමර කට්ටල නම් ඇතුළු ඩයිනින් ඒරියා එකට අවශ්‍ය හැම දෙයක්ම, ලිවිං රූම් එකට අවශ්‍ය හැම දෙයක්ම මේකත් බලන්න. මේ ඩයිනින් චෙයා එක මේක රොටේටින් ටේබල් එකක්. මේ විදිහට ඔයාට කෑම ටික ළඟටම ගන්න පුළුවන්. මේක අරගලා මේකෙත් 6 chairs තියෙනවා. hidden chairs. මේ යුනික් අයිටම් මම හිතනවා සමහර විට දැකලාත් නැති අයිටම් අනිවාර්යෙන් තියෙන්න පුළුවන් අපි ගාව. මේ නිර්මාණය බලන්න. මේක පොල්පත් වලින් සාදපු නිර්මාණයක්. මැෂින් එක ගොඩක් අය මේකට ආසයි. මම හිතන්නේ අපේ ගෘහවාහන ප්‍රදර්ශනකාරයේට අපේ ආලංකාර හොම්සන් ප්‍රෙන්ජ් පුදුගල සමාගමට එන බොහොමයක් වැඩිම කස්ටමර්ලා පිරිසක් විමසන මේ බාණ්ඩේ තමයි මේක මේ කාලේ මෑත කාලේදී මම කියන්නේ. ඔයාලට පේනවා අපි හොඳම ඒ කියන්නේ අපේ යූස් කරලා තියෙන අපි හොඳම මැටීරියල්ස්, හොඳම ෆැබ්‍රික්, හොඳම රබර් ෂීට්, ඒ වගේම අපි හොඳම තේක්ක දැවෙන් තමයි මේ හැම නිර්මාණයක්ම කරලා තියෙන්නේ. අපේ දැව සංස්ථාවෙන් ලබා ගන්න තේක්ක දැව වලින් තමයි අපි ඔයාලට මේක බලා ගන්න බල අපේ අල්මාරියක් ලං කරලා පෙන්නන්නම් ඔයාලට. සාමාන්‍යයෙන් මේ අල්මාරියේ උඩ යට ඇතුළේ හැම එකක්ම මේ විදිහේ හොඳම වර්ගයේ තේක්ක වල තමයි අපි යූස් කරලා තියෙන්නේ. මේ හැම එකක්ම මේ විදිහ තමයි හැම අල්මාරියක් නෙමෙයි මේ කෑම මේස් එක උනත් ඔයාලට පේනවා අපි
හොඳම දැව තමයි යොදාගෙන තියෙන්නේ. තව උසස් තත්ත්වයේ හොඳම දැව තේක්ක දැව පමණයි අපි යොදාගෙන තියෙන්නේ. අපේ මේ ග්‍රෝ භාණ්ඩ සඳහා. ඊට අමතරව අපි මහෝගනි දැවයෙන් කරව අපේ කැටයම් භාණ්ඩ මහෝගනි දැවයෙන් කරලා තියෙනවා. ඒ මේ නම ග්‍රෝ භාණ්ඩයක් අපි තේක්ක දැවයෙන් හොඳම තේක්ක දැවයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වාට ඒක පැහැදිලිවම පේනවා. ඩ්‍රෙසින් ටේබල් එක මේ වගේ භාණ්ඩ රාශියක් අපි ගාව තියෙනවා. මම මේ පෙන්නන්නේ අද මම මේ වීඩියෝ එක කරන වෙලාවේ දැනට අපි ළඟ තියෙන භාණ්ඩ කිහිපයක් පමණයි. මේ ටේබල් එකත් ලක්ෂරි ටේබල් එකක්. මේකේ 12 mm ග්ලාස් එකක් තියෙන්නේ. මේ කායක බලන්න. මේ කැන්ටික් කායක. විතාන මහ රජිනගේ කායක මේකට අපි ඩමි එකක් නිර්මාණය කරලා තියෙනවා. අපිට මේ කස්ටමර්ස්ලා පිරිසක් ඉන්නවා. ඕන් අපිට හරි ආදරය කරනවා. අපේ භාණ්ඩ වලට උ ඉතා ප්‍රිය කරනවා. මොකද අපි දෙන්නේ ඉතා උසස් තස්තෙන් නිර්මාණාත්මක මං කලිනුත් කිව්වා අපි දෙන්නේ නිකම්ම භාණ්ඩයක් පමණක් නෙමෙයි ඉතා උසස් තත්ත්වයෙන් නිර්මාණාත්මක ගෘහ භාණ්ඩයක් තමයි අපි ලබා දෙන්නේ අපේ ළඟට එන කස්ටමර් කෙනෙකුට. ඉතින් ඒකයි අපේ වෙනස. අපි අනිත් අයගෙන් වෙනස් වෙන්න හේතුව මේ අශ්වය බලන්න. මේ අශ්වය මේක අඩි 9ක් උසයි. 9ක් උස අශ්වය. මේක තනිකරම කොටයකින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක තාත්වික විදිහට පේනවා. ඒ විදිහින් බැලුවොත් ඔයාලට පේනවා හොඳට පැහැදිලිව. බලන්න. තාත්වික විදිහට මේ නිර්මාණය කොච්චර සූක්ෂම විදිහට තාත්විකව කරලා තියෙනවද කියලා ඔයාලට පේනවා. ඔෆිස් ටේබල්ස් මේ ඕන දෙයක් අපෙන් ගන්න පුළුවන්. මේ කෝණ සෙට් එකක් තේක්ක දැවෙන් කරපු කෝණ සෙට් එකක්. මේ හැම නිර්මාණයක්ම එකකට එකක් වෙනස්. සාමාන්‍යයෙන් මේවා මෙච්චර නිර්මාණ රාශියක් ඔයාට බලන්න එකවරක බලන්න නම් ඔයා අනිවාර්යෙන් කෞතුකාගාරයකට හෝ නැත්නම් එක්සිබිෂන් එකකට ඒ වගේ තැනකට යන්න ඕන. මොකද මේ තරම් වෙනස් ආකාරයේ නිර්මාණාත්මක නිර්මාණ ගොඩක් ඔයාට එක තැනකින් දැක ගන්න තියෙනවා නම් ඒ ඉතින් එහාට ඒ වගේ තැනක නැතුව දැක ගන්න තියෙනවා නම් ඒ අපේ අලංකාර homes and furniture එකේ දීර්ඝ සමාගම විතරයි. ඉතින් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා alankarhomes.lk. අපේ වෙබ්සයිට් එකේ නුත් ඔයාලට මිලදී ගන්න පුළුවන් භාණ්ඩ. ඊට අමතරව අපේ හොට්ලයින් එක 066222 ඒ වගේම 0717585 ඊට අමතරව ඔයාට මාව සම්බන්ධ කරගන්න පුළුවන් 0779595 අංකේ ඕනම වෙලාවක පැය 24 පුරා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ ෆස්ට් ෆ්ලෝර් එකේ මෙතනින් ඉවර නෑ. අපිට තව ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකකුත් තියෙනවා. මේ අපි යන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. ඔයාලට පේනවා මේ ඊට බලන්න. මේකෙම රස්ටික් නිර්මාණාත්මක ඉරක්. අපිට ඇත්තටම මේ අපේ බිත්තිවලවත් ඉඩ නැති තරමට අපේ ළඟ භාණ්ඩ රාශියක් තියෙනවා. ෆස්ට් ෆ්ලෝර් එකටවත් සෙකන්ඩ් ෆ්ලෝර් එකටවත් දෙවෙනි නෑ. අපේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකෙත් මේ විදිහට භාණ්ඩ රාශියක් තියෙනවා. ගෘහ භාණ්ඩ ඇති ඒ වගේම ෆුඩ් කාවින් ඇතුළු මේක විදිහේ ඔබේ නිවසට අවශ්‍ය ඕනෑම ඔබේ නිවස ඉන්ටීරියර් ඩිසයිනර්ස් සඳහා අවශ්‍ය ඕනෑම නිර්මාණයක් අපි ඕනෑම දවස් 14ක ඇතුළත ඔබට ඕනෑම නිර්මාණයක් අපි කරලා දෙන්න මැදි හිටිනවා. දවස් 14ක ඇතුළත ඔබ දෙන ඕනෑම නිර්මාණයක් අපි ඔබ වෙනුවෙන් කර දීමට සූදානම් වෙලා ඉන්නවා. මේ ටේබල් එක බලන්න. මේක කුඹු ක්ලීන් කරලා තියෙන්නේ. මේක බෙන්ච් දෙකක් එක්ක ඉන්නේ. මේක ඇත්තටම නැචරලි රස්ටික් කරලා තියෙන්නේ. නැචරල් කුඹු ලෑලි දෙකක් එකට කරලා මේ තමයි මේක කරලා තියෙන්නේ.
මේ වගේ මිරර්ස්. ඉතින් එහාට ගිහපුවාම තව බෙඩ්ස්, mattress ඇතුළු. ඉතින් මේ අපේ ස්ටෝර් රූම් එක. මේක අපේ ඇත්තටම මේ රටක ඉන්න කස්ටමර් කෙනෙකුට මේක කස්ටමයිස් හදපු මේ කුඩට අපේ ග්‍රැනයිට් টොප් එකක් එන්නේ. මේක ෂෝරූම් දාපේ ගන්න. ඇත්තටම ස්ටෝර් රූම් එකේ ඉන්නේ මේ කස්ටමර් කෙනෙකුට එයාගේ ඉල්ලීම් පරිදි හදපු නිර්මාණාත්මක මේක පහන තියන්න ලොකු බුදුවිලිමයක් තියන්න හදපු එකක්. මේක ග්‍රැනයිට් টොප් එකක් එනවා. මේක වයිට් රස්ටික් කරලා තියෙන්නේ. ඉතින් මම කිව්වා ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් අපි ඕනෑම විදිහකට කරලා දෙන්න ලෑස්ති. ඕනෑම නිර්මාණයක් ඉතා කෙටි කාලයක් තුළ මෙතනින් එහාට අපේ තව ලොකු ස්ටෝර් එකක් තියෙනවා. මෙතෙන්ට යන්නේ නැහැ. මෙතනින් නවතිනවා. මම ඒකට ලොකු අදහසක් ගත්තා අපේ අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් එකේ යාර්තනය පිළිබඳව. බලමු මොනවද තියෙන්නේ. ඊට අමතරව අපි මොනවද මේ යුනික් කියන්නේ, මොකද්ද මේ වෙනස කියන එක ඔයා හොඳට පැහැදිලි වෙන්නේ නැතිවට. ඉතින් ඔයා අලංකාර හෝම්ස් අපේ ප්‍රදර්ශනාගාරයේ අලු විහාර ප්‍රදර්ශනාගාරයට ආව කෙනෙක් නම් ඔයා දන්නවා අපේ ප්‍රදර්ශනාගාරයේ අනිත් ප්‍රදර්ශනාගාරවලට වඩා බොහොමත්ම වෙනස් ප්‍රදර්ශනාගාරයක්. නොඑක් විදිහේ ඔයා මේ දකින්නේ අද අපි ළඟ තියෙන දේවල් අද මේ වීඩියෝ එකෙන් දැක්කම ඔයාට ඇත්තටම අපේ මේ ඇතුලේ ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න ඇත්තටම අපි හිත තියන්නේ ඒ හේතුව මොකද අපිටම අපිටම ආවිනේ කස්ටමර්ස්ලා පිරිසක් ඉන්නේ. ඉතින් මේක හැමතැනම ගිහිල්ලා අපේ යුනික් ප්‍රොඩක්ට් එකක් හැමතැනම තවත් ඒකම ප්‍රොඩක්ට් එකක් වෙන කෙනෙකුට ඒ ළඟින් හො අදලා දෙනවා කියන්නේ අපේ කස්ටමර්ට අපි කරන අසාධාරණයක්. ඒ නිසා තමයි ඔබ වෙනුවම අපි ඒ තීරණය අරන් තියෙන්නේ. මේ අපේ ප්‍රදර්ශනාගාරයේ මේ විදිහට තමයි මේ 9 මාර්ගයේම තමයි අපේ ප්‍රදර්ශනාගාරය පිහිටා තිබෙන්නේ. අල්විහාර පන්සල ආසන්නයේම අඩි 66කින් බුද්ධවන්ත ප්‍රදර්ශනාගාරයක්. තේමහල් ගොඩ නැගිල්ලක්. ඔයා දැන් ඇතුළේ දැක්කේ මේ ප්‍රදර්ශනාගාරයේ ඇතුළේදී තමයි මම ඔයාලට කතා කරේ. ඉතින් මම ආරාධනා කරනවා එන්න අපේ ප්‍රදර්ශනාගාරයට ඇවිල්ලා බලන්න. ගත්තේ නැතත් ඇවිල්ලා බලලා හරියන්න. මොකද මෙතන ඔයාට බලන්න නොදකපු නිර්මාණ රාශියක් තියෙනවා කියලා මම අනිවාර්යෙන් පැහැදිලිවම කියනවා. ඉතින් එන්න අපේ ප්‍රදර්ශනාගාරයට ඇවිල්ලා යන්න. ඔයා දුර ගමන් බොහෝ දුරට ඔයා දුර කෙනෙක් නම් ඔයා රිවර්ස්ටන් යනවා නම් ඔබ හයිවේ කියනවා නම් අපේ ෂෝරූම් එක ළඟින් තමයි යන්නේ. ඒ වෙලාවට එතනින් එන්න. නැත්නම් මාතලේ හෝ නුවර මට මේ පළාතක නම් මාතලේ පැත්තෙන් එනවා නම් කීස් එක පහුවෙලා මීටර් 100ක් වගේ එනකොට අපේ ප්‍රදර්ශනාගාරය තියෙනවා. දඹුල්ල පැත්තෙන් එනවා නම් ඔයා කුරුණෑගල පැත්තෙන් එනවා නම් ඔයාට අල්විහාර පන්සල ඓතිහාසික අල්විහාරේ පන්සල පාස් වෙලා මීටර 150ක් විතර එනකොට අපේ ප්‍රදර්ශනයේ වම් පැත්තෙන් පිටා තිබෙනවා. ඉතින් හැමෝටම ස්තුතියි. මම සමන්ත අලංකාර හෝම්ස් ඇන්ඩ් ෆර්නිචර් එකේ ප්‍රතිගාතනේ හිමිකරු. මම ඔයාලට ආරාධනා කරනවා ඉන්න අපේ ප්‍රදර්ශනාගාරයට ඇවිල්ලා ඔයාගේම කරගන්න මෙතන නිර්මාණ මම හිතනවා ඔයාගේ කරගන්න හිතන නිර්මාණ රාශියක් ඔයාලට මේ ස්ථානෙන් දැක ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේම කරගන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක්.